ගොඩාක් ළමයිට වෙලා තියෙන ප්‍රශ්නේ තමයි බරපතලම ගැටලුව. ලංකාවේ ළමයිට මැත්ස් ඉගෙන ගන්නකොට පුතේ මේ ප්‍රිස්මය ගැන කියනකොට උඹලට මේක මැවෙන්න ඕනේ. මේ තියෙන්නේ ත්‍රිකෝණාකාර හරස් කඩක් තියෙන ප්‍රිස්මයක්. හැඩය ගැන මුකුත් හිතන්න එපා. ඉතින් අඳිනකොට පොඩ්ඩක් එහෙම වෙලා ඩාම් ඩූම් වෙලා රූපේ. හරිද? ත්‍රිකෝණාකාර මුහුණත් හැර ඉතිරි මුහුණත් තුනෙහි වර්ගඵලවල එකතුව 348යි. අහන්නේ මේකේ දිග. පුතා මෙන්න මේ කොටසේ දිග මෙන්න මේ හැඩය 4යි නම් මෙන්න මේ කොටසත් 4ක් එනවා. එතකොට මම මේකේ දිග මම ගන්නවා L කියලා. හොඳට අහගන්නකෝ. ඕකේ දිග L. එතකොට මෙන්න මේ 348ක වර්ගඵලයක් දීලා තියෙන්නේ. හරි. මෙන්න මේ ත්‍රිකෝණාකාර කොටස් දෙක දෙපැත්තේ තියෙන දෙන්න හැරුණම මෙන්න මේ පැත්තේ ඍජුකෝණාශ්‍රාකාර කොටස පතුලේ තියෙන ඍජුකෝණාශ්‍රාකාර කොටස එහා පැත්තේ හැංගිලා තියෙන ඍජුකෝණාශ්‍රාකාර කොටස් කියන කොටස් තුනේ එකතුව. ඒ කියන්නේ ඍජුකෝණාශ්‍රාකාර පැති තුනක එකතුව තමයි ඔතන තියෙන්නේ. ගොඩාක් ළමයිට වෙලා තියෙන ප්‍රශ්නේ තමයි බරපතලම ගැටලුව. ලංකාවේ ළමයිට මැත්ස් ඉගෙන ගන්නකොට පුතේ මේ ප්‍රිස්මය ගැන කියනකොට උඹලට මේක මැවෙන්න ඕනේ. උඹලට මේක මැවෙන්න ඕන නිකම් මේක නිකම් මනෝමයෙන් මේක වටේ අත ගන්න පුළුවන් එකක් තියෙන්න ඕනේ. දැන් මට පුළුවන් මෙහෙම ප්‍රිස්මයක් අරගෙන මෙහෙම මනෝමයෙන් මේක අත ගන්න. මෙතන මනෝමයෙන් මේක 3D මවා ගන්න පුළුවන් මට. සිලින්ඩරය ගැන කතා කරද්දි මනෝමයෙන් සිලින්ඩරයක් මවන්න පුළුවන් වගේම මනෝමයෙන් අත ගන්නත් පුළුවන් සිලින්ඩරේ. එච්චරට අපි මේ පාඩම ඇතුලේ හදා ගන්න ඕන කතාව. කේතුව කිව්වොත් කේතුව මොන වගේද පටස් ගාලා මැවෙන්න ඕන. අර ඒ කොහෙද ලම්බ උස කොහෙද වක්‍ර පෘෂ්ඨ මොනවද අරව මේ ඔක්කොම මැවෙන්න ඕනේ. ගෝලය කොහොමද අර්ධ ගෝලය කොහොමද කුහර ගෝලය කොහොමද ඔක්කොම මැවෙන්න ඕනේ. කුහර අර්ධ ගෝල මොනවද ඔක්කොම මැවෙන්න ඕනේ. මේ මැවෙන තැනට ගුරුවරයා චිත්‍ර රූප මවමවා උගන්වන්න ඕනේ. ඒක ගුරුවරයාගේ වගකීම. සහ දරුවාගේ වගකීම තමයි කියවමින් චිත්‍ර රූප මවා ගනිමින් ඉගෙන ගන්න එක. පුතා මේ නැතුව ඉගෙන ගන්න බෑ. දැන් එතකොට මෙන්න මේ 348 කියන්නේ ඍජුකෝණාශ්‍රාකාර මුහුණත් තුනක වර්ගඵලය. එකක් එනවා 4 වතාවක් L. ඒක කෙලින්ම දිග වතාවක් පළල 4යි L. ඒ කොහොමද එන්නේ? පළල 4යි දිග L දිග පළල 4ක් L. මේක 3 වතාවක් L 3ක් L 5 වතාවක් L 5ක් L. ඔක්කොම ටික එකතු කරද්දී එන්නේ 12යි L. ඒ තමයි ඍජුකෝණාශ්‍රාකාර තුනක වර්ගඵලය. ඊට පස්සේ ඔයාට පුළුවන් මේ ඔක්කොම ටික 12න් බෙදන්න. L සමානයි 34ට 12 ඒවා 2යි 12 වරක් 2 24යි 10ක් ඉතුරුයි 108ට 9යි. එම නිසා දිග කියලා කියන්නේ සෙන්ටිමීටර 29යි. දැන් වැඩේ තේරුණාද?